ස්වාමීන් වහන්සේ පොල්ගහවෙල අසපුවේ ස්වාමීන් වහන්සේ මතක් කරපු වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් පිරිමි අයට විතරයි නේද? ඒ වගේම තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේකෙදි භාවනා ක්‍රමයන් පිළිබඳව භාවනාව ප්‍රායෝගිකව අපිට සිදු කරන්න අවස්ථාවක් තිබෙනවද කොහොමද කියලා අහලා තියෙනවා. ඔව් පින්වත් දරුවනි පොල්ගහවෙල අසපු මූලස්ථානයේ ඔබට නේවාසික භාවනාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ පිරිමි දරුවන්ට. ඒ පිරිමි දරුවන්ට ඒ අවස්ථාව ලැබෙනවා. දුවලට අවස්ථාවක් ලැබෙනවා අනගාരികා මහා මිුණා භාවනා අසපුව තියෙන මුතුකුල දඹදිවි. ඒ අසපුවට දුවලට සම්බන්ධ වෙලා තමන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට පොල්ගහවෙල අසපු මූලස්ථානයේ ඉන්න දරුවන්ට අපි ඒගොල්ලෝ සීල් සමාදන් කරවලා ඊළඟට ඒගොල්ලන්ට තුනුරුවන් සරණ ගැන කියලා ඊළඟට මේ මෛත්‍රී වැඩිමේ අනුසස් ගැන කියලා මෛත්‍රී භාවනාව පුරුදු කරන්න කියලා ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරේ වටිනාකම ගැන කියලා දීලා තිසරණේ වටිනාකම ගැන කියලා දීලා ඕගොල්ලන්ට මේ සතිය ඇතුළත ලස්සන දහම් කරුණු කියලා දීලා රාතන් වහන්සේලාගේ ජීවිත ගැන කියලා දීලා ඒ වගේම ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්න අවස්ථාව උදා කරලා දීලා ඔබට වත්පිළිවෙත් කරමින් තමන්ගේ ජීවිතේ ඔබ නොසිතූ විරු ආයුරින් පිනක් රැස් කරගන්න වටපිටාවක් අපි නිර්මාණය කළ දෙනවා. ඉතින් ඒ නිසා සතියක් පුරාවටම සංඝයා ඇසුරු කරමින් තමන්ගේ ජීවිතේ පින් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. තරුණ පුතාලට, තරුණ දුවලට පුළුවන් මුතුගල දඹදිවි මහමිුණා අනගාരികා අසුපුවේ සතියක් පුරා නේවාසික භාවනා වැඩසටහන් වල සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ ජීවිත සුවපත් කරගන්න.